ජේසුස් පිටයි. පාවුලුතුමා තිමෝතිට දෙන අවවාද කීපයක් අද ක්‍රිස්තියානි සභාවටත් ඒකම තමයි. පාවුලුතුමා දරුවෙක් ලෙස සලකපු තිමෝතිට දෙන අවවාදය. අපි බලමු 1 තිමෝති 4:12. මේ හැම පීඩාවක් කරදරයක් ප්‍රශ්නයක් අතරතුර පාවුලුතුමාට වෙච්ච හැම අබැද්දියක් හැම අනතුරුදායක දෙයක් තුලම තිමෝති හිටියා. තිමෝති දැක්කා, තිමෝති අත්දැක්කා, තිමෝති දුක් විඳා. 1 තිමෝති 4:12 කියනවා. නුඹේ තරුණකම කිසිවෙකුට සුළු කරන්න නොදී. පාවුලුත් මේක තිමෝතිට ලියනකොට පාවුලු හිටියේ හිරගෙදර තිමෝතිට වයස 30ත් 40ත් අතර අඩුම තරම. තරුණ වයසේ සේවකයෙක්. හැබැයි මේ තරුණකම කිසිවෙකුට සුළු කරන්න නොදී. කතාවෙන්ද, හැසිරීමෙන්ද, ඇදහිල්ලෙන්ද, පිරිසුදුකමින්ද අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්නේ. ඒ කියන්නේ අදහන සියලු දෙනාට සහෝදර සෙනකට ක්‍රිස්තු ශරීරයේ හැම අවයවයකටම කතාවෙන්ද, හැසිරීමෙන්ද ආදර්ශයක් වෙන්න කියනවා. ඇදහිල්ලෙන්, පිරිසුදුකමින් ආදර්ශයක් වෙන්න කියලා කියනවා. ඒක ඊටාම වැදගත් අපි හැම කෙනාට. අපෙත් කතාව, හැසිරීම, ඇදහිල්ල, පිරිසුදුකම අපි ආදර්ශයක් ලෙස අනිත් අයට දිය යුතුයි. 1 තිමෝති 5:23 කියනවා නිතරම උඹට එන්නව ආමාශය ආබාධ කියන බඩේ අමාරු මොන හරි තියෙන්නේ නැති පාවුල මේ තිමෝතිට සඳහා නිතරම වතුර බොන්නෙක් නොබී දුර්වලකම් ඔබේ ආමාශයේ දුර්වලකම් සඳහා මුද්‍රකා පානීය ටිකක් ගන්න කියලා කියනවා. පාවුලුතුමා තිමෝතිට දෙන වෛද්‍යමය අවවාදයක් නේද? ඒ කියන්නේ වෛද්‍යමය අවවාදයක්. එතකොට පාවුලුතුමා කියනවා තිමෝතිට වයින් ටිකක් බොන්න කියලා. ගැටලුවක් නැහැ ඒක. ඒක ගැටලුවක් තියෙනවා නම් පාවුලුතුමා නෙමෙයි සුද්ධාත්මයන් වහන්සේ ඔක ලියන්නේ නැහැ නේ උතන. ඒ නිසා මේ කියලා තියෙන දේ හරියට තේරුම් ගන්න ඕන. මේකට රැපින් පේපර්ස් දාලා උතන්න යන්න එපා. ක්‍රිස්තියානි අය ගොඩක් කරන සභාවල් වල කරන දේක් තමයි මේකට රැපින් පේපර්ස් දානවා. ඔතලක නිකන් වෙන මැජික් භාණ්ඩයක් වගේ පෙන්නනවා මේ පදේ. 1 තිමෝති 5:23. කොහමද දන්නවද? ඒ පාවුලුතුමා තිමෝතිට බොන්න කියලා කිව්වේ කෝඩියල්ලු. වයින් කියන්නේ කෝඩියල් නෙමෙයි. කෝඩියල් කියන්නේ මොනවද? මිදියුෂ. grapes juice වෙනයි වයින් එක වෙනයි. ඒ නිසා grape juice එකයි වයින් එකයි දෙක පටලවගෙන රැපින් පේපර්ස් දාන්න යන්න එපා. මේකේ තියෙන එක හරියට සත්‍ය වචනේ නිවැරදිව බෙදා හරියට ඉගෙන ගමු නේද? රැපින් පේපර්ස් දාලා උතන්න යන්න එපා. එතකොට ඒක වෙනම වෙළඳ භාණ්ඩයක් වෙනවා. වචනයත් ඒ වගේ. 2 තිමෝති 1:3 කියනවා මම රෑදවල් කඩ නැතුව මාගේ ආඥාවලදී නුඹ සිහි කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරමි. බලන්න පාවුලුතුමා තෝරගත්ත දෙවියන් වහන්සේ තෝරගත්ත දරුවා සේවකයෙක් හැටියට